ශේෂ්ඨ පිහිටයි. අද පළවෙනිදා. මැයි පළවෙනිදා කිව්වහම අපිට මතක් වෙන දෙයක් තමයි ජාත්‍යන්තර කම්කරු දින. මේ දවසේදී කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන අපි හැමෝම කතා වෙනවා. ඒ වගේම මේ මැයි මාසයේ වැදගත් වෙනවා බෞද්ධ ජනතාවට. ඒ මොකද වෙසක් මංගල්‍යය සමරන්නේ මේ මාසයේදී. යුරෝපානු රටවල් වලටත් මේ මාසය වැදගත් වෙනවා. ඔවුන්ගේ පරිසරයේ විපර්යාසය සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් නව ආරම්භය ලබා ගන්න මේ මාසය. කතෝලිකයන් වුණ අපිට මේ මාසය ඉතාමත් ලස්සන මාසයක් වෙනවා. ඊට හේතුව තමයි මේ මාසය කැප කරලා තියෙන්නේ මරියතුමියට. මරියතුමියගේ ජීවිතය ලස්සන වුණේ මරියතුමියගේ ජීවිතය ආදර්ශමත් වුණේ එතුමියගේ කැඳවීමට ලබා දුන්න ලස්සන ප්‍රතිචාරය හින්දා. කොතරම් අභියෝග වුණත් කොතරම් අවිනිශ්චිත වුණත් ඇය ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා මේ කැඳවීමට. ඒ වගේම එතුමිය ඒ ජුදා සමාජය තුළ එතුමිය කරන්නට සුදුසු දේ මේ වෙලාවේ කරනවා. අපේ ජීවිතවලත් මේ මාසය පටන් ගත්තේ අභියෝග රාශියක් එයි. අපේ පවුලට අභියෝග රාශියක් එයි. අපේ ආර්ථිකයට අභියෝග රාශියක් එයි. අපේ රටට, අපේ මුළු ලෝකෙටම අභියෝග රාශියක් එයි. මේ අභියෝග මැද අපි වැටෙනවද? අභියෝග මැද අපි අතහරිනවද? අභියෝග මැද අපි දාලා යනවද? එහෙමත් නැත්නම් මරියතුමිය වගේ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයත් එක්ක අපි ගමනක් යනවද? අද දවසේදී ඔබට මට ලැබෙන ආරාධනාව බලාපොරොත්තුව තමයි දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන ගමනක් යමු. කොතරම් අභියෝග ආවත් ඒ තුල විශ්වාසයේ ජීවිතයට සතුටු සාමය ප්‍රීතිය අත්දකින්න ජීවිතයට ඇතුල් වෙන්න. ඔබට ජේසු පිහිටයි.